ආයුබෝවන් අදත් මගේ YouTube channel එකට එකතු වෙන ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මම කියවන්නේ ඉතින් දැන් එක දිගටම වීඩියෝ දානවා කියලා. ඒක නිසා දැන් එක දිගටම වීඩියෝ ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. හරි, අපි අන්තිමටම කතා කරේ 8 වෙනි පාඩම අපේ විද්‍යා පාඩම් මාලාවේ. පදාර්ථයේ විපර්යාස. ඒකේ අපි අවස්ථා විපර්යාස, භෞතික විපර්යාස ලෙස කියන එකේ චුට්ටක් කරන්න තියෙනවා. දැන් අපිට මෙන්න මෙතන මේක තියෙනවා. ඝන, ද්‍රව, වායු. මේ මොකද්ද? ද්‍රව ඝන වෙන්නේ හිමායනය. ඝන ද්‍රව වෙන්නේ විලයනය. ද්‍රව වායු වෙන්නේ වාෂ්පීකරණය. වායු ද්‍රව වෙන්නේ ඝනීභවනය. ඝන කෙලින්ම වායු වෙන්නේ ඌර්ධ්වපාතනය. හරි. දැන් අපි බලමු ඝන ද්‍රව වන විලයනය කියන්නේ මොකක්ද කියලා. ඝන ද්‍රව වීම. ඊට පස්සේ හිමායනය. හිමායනය ද්‍රව ඝන වෙනවා. වාෂ්පීකරණය ද්‍රව වායු වෙනවා. ඝනීභවනය කොහොද ඝනීභවනය මේ තින්නේ? ඝනීභවනය වායු ද්‍රව වෙනවා. ඌර්ධ්වපාතනය ඝන කෙලින්ම වායු වෙනවා. ද්‍රවයක් වෙන්නේ නැතොත් කෙලින්ම වායු වෙනවා. හරි. දැන් අපිට ඊළඟ මාතෘකාවට යන්න පුළුවන්. ඒ තමයි රසායනික විපර්යාස. ඔයගොල්ලන්ට මෙන්න මෙතන වගුවක් පේනවා ඇති. ඔයගොල්ලෝගේ අච්චු පොතේ ඒක ඇති. මේක දීලා තියෙන උඩින්ම ප්‍රතික්‍රියාව. නව ද්‍රව්‍ය සෑදුණු බවට නිරීක්ෂණ. මුලින්ම තියෙනවා ලෙඩ් නයිට්‍රේට් රත් කිරීම. නිරීක්ෂණය තමයි රතු පැහැටි කුඩක් සෑදීම, දුඹුරු පැහැති වායුවක් පිටවීම. ඔයගොල්ලන්ට ක්‍රියාකාරකමක් තිබ්බ ඉස්කෝලේදී. අච්චු පොතේ බලන්න. කොපර් සල්ෆේට් ද්‍රාවණයකට යකඩ ඇණයක් දමා තැබීම. ද්‍රාවණයේ නිල් පැහැ අඩුවේ රතු දුඹුරු ද්‍රව්‍යයක් තැන්පත් වේ. ද්‍රාවණය රත් වේ. රතු දුඹුරු කියන්නේ යකඩ ඇණේ පිරිසිදු යකඩ ඇණය නිසා මලකඩ වගේ බැඳෙනවා. මලකඩ නෙමෙයි ඉතින් රතු දුඹුරු ද්‍රාවණය. මලකඩම කියන්න බෑ, මලකඩ වගේ. මලකඩ වගේ කියලා හිතමු. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකට කොපර් සල්ෆේට් දැමීම. ලානිල් අවක්ෂේපයක් සෑදෙනවා. ඒ කියන්නේ ජෙල් එකක් වගේ. ඔයගොල්ලෝ ජෙල් පෑන් එකල තියෙනවනේ අර ජෙල් එකක් වගේ හැදෙන්නේ ඒක. හයිඩ්‍රොක්ලෝරික් අම්ලයට සින්ක් කැබල්ලක් දැමීම. සින්ක් කැබල්ල දිය වෙනවා, වායුවක් පිට වෙනවා. ඊළඟට අපිට තියෙන්නේ රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වූ බවට සාක්ෂි. රසායනික කියන්නේ මම කිව්වනේ දහනය වෙනවා නම් ඕනම දෙයක් රසායනික ප්‍රතික්‍රියාවක් කියලා. එකක් තමයි සාක්ෂියක් තමයි වායු පිටවීම. වර්ණය වෙනස් වීම. උෂ්ණත්වය වෙනස් වීම. තාප හුවමාරුව කියලාත් අපි කියනවා. අවක්ෂේප සෑදීම. නැත්නම් හඬ ආලෝකය නිපදවීම. ගන්ධයක් ඇතිවීම. ඊට පස්සේ තියෙනවා Mg දහනය. ඒ කියන්නේ මැග්නීසියම් දහනය. බලන්න මෙන්න මෙතන. මැග්නීසියම් ධන ඔක්සිජන් සමානයි මැග්නීසියම් ඔක්සයිඩ්. ඔයගලන්ට මෙන්න මෙතන Y වගේ පේනවා ඇති. ඒ පෑනේ වලට ලියුන්නේ නැහැ. ඒක නිසා Y වගේ ලියවිලා තියෙන්නේ ඔය හිතන්න G කියලා. G තමයි කොහොම. බලන්න. මේ තියෙන ප්‍රතික්‍රියාව. මේ ඵලයේ තියෙන්නේ. රසායනික ප්‍රතික්‍රියාවක්ද ඒට සහභාගී වන ද්‍රව්‍ය ප්‍රතික්‍රියක කියලා තමයි අපි හඳුන්වන්නේ. ඊයන රසායනික මොකක් හරි එකක් වෙනවා නම් වායුවක් වගේ පිට වෙනවා නම් ඒකට සහභාගී වන ද්‍රව්‍ය. දැන් මැග්නීසියම් ඔක්සයිඩ් හැදෙන්න මැග්නීසියම් ධන ඔක්සිජන්නේ. එතකොට ඒවා ප්‍රතික්‍රියක. අරක තමයි ඵල. රසායනික ප්‍රතික්‍රියාවලදී සෑදෙන නව ද්‍රව්‍ය ඵල නම් වෙනවා. ඒක කොහොමද දන්නවනේ. තව චුට්ටයි තියෙන්නේ. ඒකත් මම ඉවර කළම දාන්නම්කො. එදිනෙදා ජීවිතයේ සිදුවන රසායනික විපර්යාස ලැයිස්තුවක් ගත කරන්න. යකඩ බල බැඳීම, ලෝහ මලින වීම, රතිඤ්ඤා පිපිරීම, ද්‍රව්‍ය දහනය, පළතුරු ඉදීම, ආහාර ජීර්ණය වගේ දේවල් අපිට ගන්න පුළුවන්. හරි. ඉතින් ඊළඟට තියෙන ස්කන්ධ සංස්ථිතික නියමය. ඒක මම ඊළඟ දවසේ කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද දැන් වෙලාවත් විනාඩි 4ක් 5ක් වගේ ගිහින් තියෙන නිසා. එහෙනම් ඉතින් ඊළඟ දවසේ ස්කන්ධ සංස්ථිතික නියම මාතෘකාවෙන් අපි හැමෝටම ආයුබෝවන්.